ස්විට්සර්ලන්තේ ලස්සන මල් රෝස එක්කනේ මම ඉතින් අදත් මේ දවසේ කතාව කියන්නයි හදන්නේ. ඉතින් අපි මේ අපට පරිසරයේ සුන්දරත්වය බලමින් රස විඳිමින් කතාව අහමු. හැබැයි ඉතින් අද කතාවත් ඒ තරම් සුන්දර නැහැ. මොකද හේතුව අපේ රටේ දේශපාලනික වශයෙන් විනාශ කර පුද්ගලයෝ නිරතුරුවන්ගේ ඔවුන්ගේ තොරතුරු අපිට දැනගන්නට අසන්නට ලැබෙනවා. ඉතින් මම අද කියන්නේ අන්නේ වගේ අපේ රට කාභාෂණීය කළ දේශපාලඥයෙක් ගැන, දේශපාලන පවුලක් ගැන. ඉතින් මෙන්න මේ පවුල පිළිබඳව මා මීට පෙරත් අවස්ථා කිහිපයකදීම කරුණු ගෙන හැරපෑවා. ඒ තමයි මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ පවුල පිළිබඳව. ඉතින් අදත් අපිට කතා කරන්න සිද්ධ වෙලා තින්නේ ඒ පවුල පිළිබඳව. මම පහුගිය දවස්වල මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ බිරිඳ පස්සපැත්ත මසාජ් කර ගැනීම සඳහා රජයේ මුදල් වැය කර ඇති ආකාරය පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණියන් තිදෙනාගෙන් දෙදෙනෙකුට මගුල්, ඒ කියන්නේ ඒගොල්ලන්ට විවාහ මංගල්‍ය උත්සව කටයුතු කිරීම සඳහා රජයේ මුදල් වැය කර ඇති ආකාරයත් මම ඔබට පැහැදිලි කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි. කෙහෙලිය රඹුක්වැල්ල තමන්ගේ අනියම් බිරිඳ වන ජානකී විජේරත්නට ජිම් යවන්න රජයේ මුදල් වැය කර හැටිත් මම ඔබට කියලා දුන්නා. ඉතින් මම අද ඔබට ප්‍රකාශ කරන්න යන්නේ මේ කෙහෙලිය රඹුක්වැල්ල පවුලේ අය. ඒ කියන්නේ කෙහෙලිය රඹුක්වැල්ල බිරිඳ, දරුවන් තිදෙනා, ගැණු දරුවන් තිදෙනා, පිරිමි දරුවා, ඒ වගේම තමන්ගේ සහෝදරයා, මෙන්න මේ සියලුම දෙනා රජයේ අනුග්‍රහය ඇතුව තමන්ගේ මුළු දේශපාලන කාලය තුලම ජංගම දුරකථන වලින් සැපගත් හැටි. ඒ කියන්නේ ජංගම දුරකථන භාවිතා කරමින් ඒවාල සියල්ලු බිල්පත් ආණ්ඩුවේ මුදල් වලින් තමයි ගෙවලා තියෙන්නේ. දැන් මේක ඇහුවහමත් ඔබට තවත් පුදුම හිතෙයි මෙන්න මේ අයගේ ස්වභාවය කුමක්ද කියන එක. මොකද මේවා ජනතාව දැනගත යුතුයි. ඒකයි මම මේ නිරතුරුව මේවා ප්‍රකාශ කරන්නේ. අමාරුවේ වැටුණු ජනතාව යලිත් අමාරුව නොවැටෙන්න මේවා දැනගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්. අන්න ඒ නිසා තමයි මේවා මේ ආකාරයට මා නිරතුරුව ගෙනහර ඔබට දක්වන්නේ. දැන් මම ඔබට පළවෙනිම ප්‍රකාශ කරන්නම් මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ බිරිඳ තමන්ගේ දුරකථනය පාවිච්චි කරමින් ආණ්ඩුවෙන් මුදල් ලබාගත ඇති ආකාරය. ඒ කියන්නේ ආණ්ඩුවෙන් තමයි බිල ගෙවලා තින්නේ. ඒ බිල ගෙවලා තින්නේ කොයි ආකාරයටද, ගාන කීයද, ඒ සඳහා කොච්චර කොයි ආකාරයටද ඒ සිද්ධිය සිද්ධ වෙලා තින්නේ. මෙන්න මේ කියන කරුණු කාරණා මා ඔබට ප්‍රකාශ කරන්නම්. මෙන්න මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ බිරිඳ තමයි, ඇයගේ නම කුසුම් රඹුක්වැල්ල. ඉතින් ඇය විවාහ වීමට පෙර භාවිතා කළේ කුසුම් වැලිහේන කියලා. ඉතින් මෙන්න මේ කුසුම් රඹුක්වැල්ලගේ දුරකථන අංකය තමයි 077යි 3යි 4/6. ඒ කියන්නේ 4/4/4 විදිහට 4/6ක් කියනවා. ඉතින් ඒක තමයි ඇයගේ දුරකථන අංකය. 077යි 3යි 4/6යි. ඉතින් මෙන්න මේ ඇයගේ දුරකථන අංකයට අදාළ බිල් ගෙවලා තින්නේ කොහෙන්ද? රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ. දැන් ඔබට තේරෙනව නේද? රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවෙන් තමයි කෙහෙලිය රඹුක්වැල්ලගේ බිරිඳ භාවිතා කළ ජංගම දුරකථනයේ බිල්පත් ගෙවා තිබෙන්නේ. දැන් රජයේ මුද්‍රණාලය කියන්නේ ආණ්ඩුවේ ආයතනයක්. ජනතාවගේ මුදල්. ඒ කියන්නේ ජනතාවගේ මුදල් තමයි ඇයට ඕන හැටියට කතා කිරීම සඳහා ජංගම දුරකථනයේ වැයවන බිල්පත් ගෙවා තිබෙන්නේ. දැන් මෙන්න මේ බිල්පතේ මුදල කීයද? ඒකත් මා ඔබට ප්‍රකාශ කරන්නම්. මේ ගෙවලා තියෙනවා රුපියල් 2,30,000ක මුදලක් ගෙවලා තියෙනවා. 2,30,000ක් ගෙවලා තියෙනවා හරියට. මෙන්න මේක ගෙව ඇති ආකාරයත් මම ඔබට ප්‍රකාශ කරන්නම්. මෙන්න මේ රජයේ මුද්‍රණාලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ
ජයම්පති හීන්කෙන්ද. ජයම්පති හීන්කෙන්ද කියන්නේ කෙහෙලිය රඹුක්වැල්ලගේ අති ජාතක මිත්‍රයා. සියලු හොරකම් වල, සියලු මජර වැඩවල, සියලු තිරිසන් වැඩවල, සියලු කාන්තා ප්‍රශ්නවල පිටුපසින් සහ ඉදිරිපසින් කියන සෑම පැත්තකින්ම හිටපු ප්‍රධාන චග්ගෝල චරිතයක් තමයි මේ කියන ජයම්පති හීන්කෙන්ද. ඉතින් ඔහුව තමන්ගේ හිතවතාව තමයි රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා වශයෙන් ඔහුගේ නියමයෙන් පත් කළා තිබෙන්නේ. ඉතින් අන්න ඔහු තමයි, ඔහුගේ හරහා තමයි මේ බිරිඳගේ බිල්පත් ගෙවීමට අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. දැන් ඒකත් මම ඔබට ප්‍රකාශ කරන්න. මොකද මෙන්න මේ ඒ වගේම තමයි මෙන්න මේ ජයම්පති හීන්කෙන්දට මේක මේ බිල ගෙවීම සඳහා මාර්ගය පෑදුනේ කොහොමද? ඒ දේ සිද්ධ වුණේ කොහොමද කියන එක මම ඔබට මෙහිදී ප්‍රකාශ කරන්නම්. ඒ තමයි මේ කෙහෙලිය රඹුක්වැල්ල අර කකුල් දෙක කඩාගෙන අර ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියා. අන්නේ අවස්ථාවේ තමයි මේ බිල් ගෙවලා තින්නේ. මොකද කෙහෙලිය රඹුක්වැල්ල ඕස්ට්‍රේලියාවේ සිටි හින්දා අතපය කඩාගෙන රෝහලේ අර හෝටලයකින් බිමට ඇදගෙන වැටලා දන්නවනේ කතන්දරේ. ඉතින් එහෙම ඉන්නකොට කෙහෙලිය රඹුක්වැල්ලගේ ওই බිරිඳගේ දුරකථනය විසන්ධි වෙලා තියෙනවා. මොකද බිල්පත් නොගවීම හේතු කොටගෙන. ඊට පස්සේ කෙහෙලිය රඹුක්වැල්ල මෙන්න මේ බිල ගෙවන ලෙස ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සරත් දඹවින්නට දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි බිරිඳගේ දුරකථනය කපලා ඒ බිල වහාම අමාත්‍යංශයේ මුදලින් ගෙවන්න කියලා. ඉතින් මොකද කියලා තින්නේ මේ අමාත්‍යංශයේ මුදලින් ගෙවන්න කියලා තියෙනවා. නමුත් ඒක ඔහු ටිකක් අදිමදි කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා එහෙමනම් මේක රජයේ මුද්‍රණාල නීතිකන් සංස්ථාවේ සභාපති ජයම්පති හීන්කෙන්දට කියන්න ඒ දෙපාර්තමේන්තුවේ ගිණුමේ මුදල් වලින් මේ බිල ගෙවන්න කියලා. අන්න ඒ අනුව ඔය කියන සරත් දඹවින්න ඊට පස්සේ ප්‍රකාශ කළා තියෙනවා ඔය කියන ජයම්පති හීන්කෙන්දට රාජ්‍ය මුද්‍රණාල නීතික සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දීමක් කළා තියෙනවා. මේ ඇමතිවරයා කිව්වා මෙන්න මේ බිල බිරිඳගේ බිල 2,30,000ක් තියෙනවා. ඒ බිල රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ මුදල් වලින් ගෙවන ලෙස දැනුම් දුන් බව. ඉතින් අන්න ඒ අනුව ඇමතිවරයාගේ මේ මැදිහත් වීම මත තමයි මේ ආකාරයට රුපියල් 2,30,000ක බිල රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව විසින් ගෙවා තිබෙන්නේ. ඒ වගේ මෙහිදී තවත් දෙයක් ප්‍රකාශ කළ යුතුයි. ඒ තමයි මම ඔබට ප්‍රකාශ කරා නේද මේ රජයේ මුද්‍රණාල නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති හීන්කෙන්ද කියලා. දැන් ඔහු මේ කෙහෙලිය රඹුක්වැල්ලත් එක්ක එකතු වෙලා තවත් අපූර්ව වැඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 7කට ඇරලා දාලා. ඒ කියන්නේ ඒකට තමයි ඒක සිද්ධිය වෙලා තින්නේ මේ රජයේ මුද්‍රණාල නීතිගත දෙපාර්තමේන්තුවට මැෂින් තොගයක් මිලදී ගැනීම සඳහා මිල ගණන් ඉදිරිපත් කළා රුපියල් කෝටි 7ක් ගසාගෙන කාලා තිනවා. දැන් ඒ කියන්නේ මැෂින් ගැනීමටත් පෙර ඒ මුදල් අදාළ ගිණුම් වලින් පිට කරගෙන තිබෙනවා. ඒ කියන්නේ අන්තිමට මැෂින් අරගුණුත් නැහැ, සල්ලිත් නැහැ, දෙකම නැහැ. මුදල රුපියල් කෝටි 7කට වඩා වැඩි. ඉතින් ඒ කෝටි 7 මුදල මේ කියන ජයම්පති හීන්කෙන්ද සහ ඔය කියන කෙහෙලිය රඹුක්වැල්ල අතර දෙදෙනා බෙදාගත් බව තමයි දැනගන්නට ඇත්තේ. ඉතින් මෙන්න මේ සිද්ධිය පිළිබඳව මට අද තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒ නිසා අපි අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒ නීතිමය අංශයෙන් වලිනුත් එහෙනම් පරීක්ෂණ අංශ වලිනුත් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා කරුණු තහවුරු කර ගන්නා ලෙස. ඒ වගේම නැවතත් මම අර දුරකථන බිල් වලට අදාළ තොරතුරු ඔබට කියන්න. ඒ තමයි මම පළයෙන්ම ඔබට ප්‍රකාශ කරා මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ බිරිඳගේ දුරකථන ඇමතු පිළිබඳව 2,30,000ක් වියදම් කළා කියලා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ. ඊළඟට මම ඔබට ප්‍රකාශ කරන්නම් මේ අයගේ දූලගේ ටෙලිෆෝන් බිල් ගෙවා ඇති ආකාරය. මොකද මේ කෙහෙලිය රඹුක්වැල්ලට දූල 3 දෙනෙක් ඉන්නවා. අමාලී රඹුක්වැල්ල, චමිත්‍රි රඹුක්වැල්ල, චමීන්ද්‍රිකා රඹුක්වැල්ල කියලා. මෙන්න මේ 3 දෙනාගේ බිල්පත් පවා ගෙවලා තින්නේ
රජයේ මුදල් වලින්. ඒක මම පුළුවෙන්ම පැහැදිලි කරන්නම්. මේ එක දියණියෙක්ගේ බිල ගෙවලා තින්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය. ඉතින් ඇයගේ ජංගම දුරකථනය 077යි 340යි 46යි 97. දැන් මෙන්න මේ බිල ගෙවලා තින්නේ කොහෙන්ද? ජනමාධ්‍ය අමාත්‍යංශය. දැන් ඒ කියන්නේ මේ කෙහෙලිය රඹුක්වැල්ල තමන්ගේ මේ පුද්ගලික මේ කියන තමන්ගේ දියණියගේ දුරකථනයේ බිලක් ගෙවලා තින්නේ රජයේ මුදල් වලින්. අන්ලිමිටඩ්. ඒගොල්ලන්ට ඕන හැටියට පාවිච්චි කරන ඕන එක්කෙනෙකුට කතා කරන බිල යන්නේ කොහෙටද? රජයට තමයි යන්නේ. ඒ රජයේ කවුද? ජනතාවට තමයි ඒ බිල් ගෙවීමට සිද්ධ වෙන්නේ. මෙන්න කාලකන්ණි දේශපාලන එක කාලකන්ණි පවුලක ස්වභාවය මේකින් පැහැදිලිවම පෙන්වුම් කරනවා ජනතාවට මේ උන්දලා කොයි ආකාරයටද මෙතෙක් කල් සේවය කරලා තිබෙන්නේ කියන එක. ජනතාවගේ සීරි මාංශය හූරාගෙන කාලා ඇත්තේ කොයි ආකාරයටද කියන එකත් මේකෙන් පැහැදිලිවම පෙන්වුම් කරනවා. අනිත් එක්කෙනා තමයි මේ චමිත්‍රි රඹුක්වැල්ල. දැන් එයා මේ තාත්තගේ තිබෙන දේශපාලන සබන්තා මත යුගයක හිටියා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවය කරා ඇමරිකාවේ. අන්නේ කරන ඉන්න කොටත් ඉතාමත් අපූර්ව වැඩ ටිකක් කළා තියෙනවා. ඒ තමයි මේ චමිත්‍රිත් තමන්ගේ මේ චමිත්‍රිට කතා කිරීම සඳහා ගෙදර වෙනම ටෙලිෆෝන් එකක් හයි කරලා කියලා තියෙනවා. ඒ කියන්නේ ඇමතිතුමාගේ ගෙදර කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ ගෙදර ඇයට ඇමරිකාවට කතා කරන්න ගෙදර අයට කතා කරන්න වෙනම දුරකථනයක් සවි කරලා තිබිලා තිනවා. දැන් ඒ දුරකථනයේ අංකය තමයි 011 259යි 40යි 52. මේක ජාත්‍යන්තර ඇමතුම් ගැනීම සඳහා තමයි මේක ටෙලිකෝම් එක හරහා ඒ ගෙදරට ඇමතිවරයාගේ නිවසට ලබාගෙන තිබෙන්නේ. දැන් මෙන්න මේකෙන් නිතරම ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවය කර මේ දියණියට ඒ ඇමතිවරයාත් බිරිඳත් නිරතුරුව කතා කරලා තිබෙනවා. අන්නේ වෙනුවෙන් වැයවන සියලු බිල්පත් ගෙවලා තින්නේ අමාත්‍යංශ මුදල් වලින්. මාසකට රුපියල් 50000කට ආසන්න මුදලක් ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා තමයි එම මුදල් ගෙවා තිබෙන බවට කරුණු කාරණා අනාවරණය වන්නේ. ඒ වගේම තමයි මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ එක් දියණියක් කාලයක් ඉන්දියාවේ යම් කිසි පාඨමාලාවක් හදාරලා තිනවා. අන්නේ පාඨමාලාව හදාරන වකවානුව තුලත් මේ ඇමතිවරයා සහ බිරිඳට කතා කිරීම සඳහා තවත් වෙනම දුරකථනයක් ගෙදර සවි කරගෙන තිබෙනවා. ඒ කියන්නේ ඒකත් ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීම සඳහා. දැන් ඒකේ අංකය තමයි 011 259යි 40යි 46 ඒකේ අංකය. දැන් ඒක තියාගෙන ඉඳලා තියෙන්නේ මොකටද? ඒක ඔය ඉන්දියාවේ ඉන්න දියණියට කතා කරන්න. දැන් අර ඉස්සෙල්ලා මම කිව්වේ ඇමරිකාවේ ඉන්න දියණියට කතා කරන්න. දැන් මේක තියෙන්නේ ඉන්දියාවේ ඉන්න දියණියට කතා කරන්න. දැන් ඒකේ මාසිකව බිල වැය වෙලා තියෙනවා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක්. හරි. දැන් ඒ බිල් ගෙවලා තින්නේ කොහෙන්ද? ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ගිණුම් වලින් තමයි ඒ මුදල් පියවා තිබෙන්නේ. දැන් තේරුණා නේද ඊළඟට කරලා තියෙන දේ? ඒ විතරක් නෙමෙයි. මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ නිවස සම්පූර්ණම AC කරලා තිබිලා තිබෙන්නේ. ඒ AC බිල ගෙවලා තින්නේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන්. මාසිකව රුපියල් 1,25,000කට ආසන්න මුදලක් AC බිල විතරක් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය හරහා ගෙවීම් කළා තිබෙනවා. දැන් මේ අක්කු බලනකොට හැම දෙයක්ම කළා තින්නේ රජයේ මුදල් වලින්. සියලුම දේවල් කළා තින්නේ රජයේ මුදල් වලින්. මොන තරම් දේවල් ටිකක්ද කළා. ඒ විතරක් නෙමෙයි. තවත් අපූර්ව වැඩ කිහිපයක් කළා තිනවා. ඒ තමයි මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ පුතා රමිත් රඹුක්වැල්ල. ඔබ අප කවුරුත් දන්න ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස කාලයක් කටයුතු කරා. ඉතින් මෙන්න මේ ක්‍රිකට් ක්‍රීඩකයා පසු කාලේ ඒ කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනකොට ඔහුගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් උත් කටයුතු කරා. ඉතින් මෙන්න මේ රමිත් රඹුක්වැල්ල මොනවද කරලා තියෙන්නේ?
දැන් ඔහුගේ ජංගම දුරකථනයේ බිල ගෙවාගෙන තින්නේ අමාත්‍යංශ මුදල් වලින්. ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ රඹුක්කල්ලට ක්‍රිකට් ක්‍රීඩාව කරන වකවානුව තුල ඒ පුහුණු වීම් වලට යෑම සඳහා වාහනයක් දීලා තිනවා. ඒ වාහනේත් අමාත්‍යංශයේ මුදල් වලින් තමයි අරන් දීලා තින්නේ. එතකොට ඒකෙන් බලන්න දැන් පුතාට මේ ක්‍රිකට් ක්‍රීඩා වලට යන්න පුහුණු වීම වැඩ කටයුතු වලට යන්නත් අමාත්‍යංශයේ මුදල් වලින් තමයි සල්ලි දාලා වාහනයක් අරගෙන දීලා තින්නේ. දැන් ඒක නෙමෙයි මෙතන තවත් ප්‍රශ්නය. දැන් මෙන්න මේ සිදුවීම් ජාලය මේ විදිහට සිදු වෙමින් තිබෙන විට මේ රඹුක්කල්ලගේ මේ වාහනයට අදාළව 2014 ආණ්ඩු පෙරලියක් සිද්ධ වුණා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණා. ඊට පස්සේ මේ වාහනයට කුමක්ද වුනේ? මොකක්ද දන්නවද කරලා තියෙන්නේ? ඒ වාහනේ ඒ වන විට දාලා තියලා තියෙන්නේ අලුත් ටයර් 4ක්. හරි. ඊට පස්සේ මොකද මේ වාහනේ අමාත්‍යංශයට බාර දෙන්න එපා. අමාත්‍යංශයේ මුදල් වලින් අරන් තින්නේ. ඉතින් ඒ නිසා කරලා තියෙන්නේ මොකද්ද? මේට අලුත් ටයර් 4 ගලවලා ඒක මාරු කළා පරණ ටයර් 4ක් දාලා තමයි අන්තිමට වාහනේ පවා මේ කියන රඹුක්කල්ල ආණ්ඩුවට බාර දීලා තියෙන්නේ. මොන තරම් කැත නින්දිත වැඩද මේ කොට ඒ විතරක් නෙමෙයි. දැන් මේ රමිත් රඹුක්කල්ලගේ සහෝදරියන් දෙදෙනා. ඒ කියන්නේ කෙහෙලිය රඹුක්කල්ලගේ දීනියන් දෙදෙනෙකුට අමාත්‍යංශයේ මුදල් වලින් තවත් වාහන දෙකක් අරන් දීලා තිනෝ තමන්ගේ පුද්ගලික පරිහරණයට. ඒ කියන්නේ ඕන තරම් හතර වටේ ගිහිලා ජෝගි දාන්න වැඩ කටයුතු කරන්න අමාත්‍යංශයේ මුදල් වලින් වාහන දෙකක් අරන් දීලා තිනෝ තමන්ගේ පුද්ගලික පරිහරණයට. දැන් එතකොට මේ සියලු වාහන වලට යන වියදම් සේරම අමාත්‍යංශ බිල් වලින්. ඒ කියන්නේ පෙට්‍රල් ටික, එහෙම නැත්නම් ඩීසල් ටික, වාහන වල වෙන පහසුකම් ලැබෙන දේවල් ටික දැන් එතකොට සේරම එහෙම මොකද්ද ආණ්ඩුවෙන් තමයි ඒ සියල්ල ලබාගෙන තිබෙන්නේ. සහගාන අපරාධ කියන්නේ වලට තමයි බලනකොට. නොගරවා හෙන ගන්න උනායි කියන්නේ වලට තමයි බලනකොට. කරන්න පුළුවන් සියලුම අසික්කිත වැඩ මේ මිනිස්සු කළා තියෙන බලනකොට. තවදුරටත් ওই මිනිස්සු ওই ආකාරයට පණ පිටින් සිටීමත් ලෝක වාර්තාවක් ලෙස තමයි අපිට නම් පැත්තකින් බලාගන්න. මොකද අපේ අර සමාජයේ කතාවක් තියෙනවනේ. මේගොල්ලෝ මේ මෙලවදි කරපු දේවල් මෙලවදිම පරිසම් දෙනවා කියලා. තාම මේගොල්ලන්ට ප්‍රමාද මොකද කියන එකත් එක අත්තකට ප්‍රශ්නයක් මතුවෙන මේ කරුණු කාරණා මේ විදිහට ඇහෙනකොට ඇත්තටම. ඒ විතරක් නෙමෙයි. දැන් ඔබට මම තවත් එකක් කියන්න. දැන් මේවා කෙරවලක් නැතුව කියවන්න පුළුවන් මේගොල්ලෝ කරලා තියෙන අපරාධ. මහජන මුදල් විනාශ කිරීම. මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ සහෝදරයා තමයි ලලිත් රඹුක්වැල්ල කියන්නේ. මෙන්න මේ ලලිත් රඹුක්වැල්ල කියන්නේ මේ වගේම අපත වැඩ කරපු මිනිස්සෙක්. මේ කියන කෙහෙලිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් ඔහුත් හොඳ සෙල්ලම් ටිකක් කරලා තිනවා. රජයේ මුදල් උපරිම අවභාවිතාවන් සිද්ධ කරලා තිබෙනවා. ඒ ටිකක් දැන් මම ඔබට පැහැදිලි කරන්නම්. මොකද මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ මේ කියන ලලිත් රඹුක්වැල්ල සහෝදරයා ආණ්ඩුවෙන් රථයක් කරන් තිනවා. ඉන්ධන දීමන ජංගම දුරකථනයක් මේ සියල්ල ලබාගෙන තියෙනවා. ඒ සියලුම වියදම් ආණ්ඩුවෙන් තමයි දැරීමට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනකොට ජනමාධ්‍ය අමාත්‍යංශය තුල මේ කියන සහෝදරයාට වෙනම කාර්යාලයකුත් දාලා දීලා තිනවා වැඩ කටයුතු වලට. දැන් එතන සිද්ධ කරලා තියෙන්නේ මොනවද? එතන තමයි කරලා තියෙන්නේ ඔය ITN එක, එහෙම නැත්නම් රූපවාහිනිය. ඒ තැන්වලට විවිධ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් තමන්ගේ ටෙලිනාට්‍ය ප්‍රචාරය කරගන්න ඕන වුණාම කෙහෙලිය කියන්නේ හම්බ වෙන්න කියලා කාවද? තමන්ගේ සහෝදරයා ලලිත් රඹුක්වැල්ල. ලලිත් රඹුක්වැල්ල මොකද කරන්නේ? අයියයි මල්ලි දෙන්නම එකට තමයි සේරම කරන්නේ. කාන්තා පරිහරණයන් සේර නළු නිලි පරිහරණයන් සේරම කරන්නෙත් එකට. අල්ලස් ගන්නෙත් එකට. සේරම කුප්ප වැඩ කරන්නෙත් දෙනා එකට. එක ලේනි දින්නෙත් ඉති. ඒවා සේරම කරන්නේ එකට. මේ කියන ලලිත් රඹුක්වැල්ල මොකද කරන්නේ? ඔය ITN එකේ එහෙම නැත්නම් රූපවාහිනියේ ඔය රාජ්‍ය මාධ්‍යවල තමන්ගේ ටෙලිනාට්‍ය ප්‍රචාරය කරගන්න උනාට පස්සේ මේ එක කොටසකින් දැන් අද දවසේ ප්‍රචාරය වෙන නම් එක කොටසක් ඒ වගේ කොටස් 10ක් හෝ 12ක් හෝ 100ක් හෝ 200ක් හෝ තියෙනවනේ ටෙලිනාට්‍ය එක කොටසකින් රුපියල් 50000 බැගින් මේ කියන ලලිත් රඹුක්වැල්ල අල්ලස් අරන් තියෙනවා. ඒවා කොටස් ගිහිල්ලා තියෙන කාටද? මේ ලලිත් රඹුක්වැල්ලටයි ඔහුගේ අයියා කෙහෙලිය රඹුක්වැල්ලටයි තමයි ඒවා බෙදාගෙන තියෙන්නේ.
මෙන්න මේගොල්ලෝ ගැන. ඒ වගේම ලේක් හවුස් ආයතනයේත් මේ විදියට තමයි වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. මේ කියන ලලිත් රඹුක්වැල්ල හරහා තමයි එතනත් පාලන වැඩ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි කරන්නේ. මේ විදියට කළා කෝටි ගණන් දේපල උපයලා තිනවා මේ කියන ලලිත් රඹුක්වැල්ලත්. ඒ සමහර දේව දැන් මේ මෙහිදී තව විශේෂ දෙයක් කිය යුතුයි. මේ ලලිත් රඹුක්වැල්ල දැන් මේ පසුගිය කාලේ හිටපු හැටිය මැරිලා ගියා. මැරිලා ගියේ නිකන් නෙමෙයි. අවුරුදු 2කට වැඩි කාලයක් Tamanට ඇති වූ රෝගකාරී තත්ත්වයක් හේතු කොටගෙන විශාල වශයෙන් දුක් විඳලා. දුක් විඳලා තමයි මැරුණේ. අන්න දිට්ඨ ධර්ම වේදිනිය කර්මය අර කිව්වා වගේ. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒක වෙනම කතන්දරයක්. මම සමාජයේ වෙනි කතා බහක් తీරමනේ. ඒකයි මම මේක මෙතනට ගැලපුවේ. ඉතින් මෙන්න මේ ඒ ලලිත් රඹුක්වැල්ල අන්තිමට විඳෝල තමයි මැරුණේ. ඉතින් මේ මැරෙන්න පෙර මෙයාගේ තිබුණ අති විශාල ධනස්කන්ධයක්. ඒ ධනස්කන්ධය විකුණලා දාන්න සිද්ධ වුණ අවසාන මොහොතේ. ඒ විකුණුවේ තපර. ওই දම්රෝ ආයතනයට කොටසක් විකුණා. ඔය බත්තර මුල්ලේ තිබුණ රෙස්ටෝරන්ට්ස් එකක් ඒක විකුණලා දැම්මා. ඔය කුරුණෑගල තව තිබුණ බියර් කම්පැනියක් බාර් එකක්. ඒ වගේ බොහෝ තිබුණු Tamanට සතු තියෙන දේපල අන්තිමට විකුණලා දාන්න සිද්ධ වුණා උට. අර හොරා කාපු දේවල් ජනතාවගේ මිල මුදලෙන් ගත්ත දේවල් Tamanට ඔරොත්තු නොදෙන තත්යකට අන්තිමට සියල්ලපත් වුණා. ඒක තමයි එයින් පෙන්눔 කරන්නේ. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ අය මොනතරම් මේ ආකාරයට ජනතා දේපල සොරාගෙන කාලා තියනවද? විනාශ කරලා තිබෙනවද? අයියලා මල්ලිලා පවුල් පිටින් එකතු වෙලා මේව කරුණු තුලින් ඔබට පැහැදිලිවම පෙන්눔 කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේශපාලනයක් තමයි අපි පහුගිය කාල පරිච්ඡේදය තුල නඩත්තු කරලා තිබෙන්නේ. හොර තක්කඩි දේශපාලනයක්. ඉතින් දැන් ඒ හොර දේශපාලනයට තිත තබලා තින්නේ. තවදුරටත් ඒ දේශපාලනයේ ඉදිරියේ මිනිසුන් කටයුතු නොකළ යුතුයි කියන එක තමයි අපි පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබ දරන අදහස් උදහස් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම අපගේ මේ ශ්‍රීලාල් channel YouTube එක subscribe කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් තවත් මේ වගේම කතා බහක් හෙට දිනේදී හම්බ වෙමු. ඉතින් සියලු දෙනාටම ජය වේවා එහෙනම්.